මේ වීඩියෝ එකේදී අපි ශ්‍රී ලංකාවේ හෙද නිලධාරියෙකු වීමට අවශ්‍ය සුදුසුකම්, ඒ ලෙවල් වලින් පසු තිබෙන මාර්ග, විශ්වවිද්‍යාල හා රජයේ හෙද පාසල් අතර වෙනස, හෙද වෘත්තියේ ඉහළම තනතුරු දක්වා යා හැකි ආකාරය වගේම ගොඩක් දෙනෙක් කතා කරන්නේ නැති හැබැයි හෙද වෘත්තියේ දිගු කාලීන සාර්ථකත්වයට බලපාන ඉතා වටිනා ටිප්ස් ටිකකුත් අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා. මෑතකදී අපි කරපු වෛද්‍යවරයෙකු වන්නේ කෙසේද කියන වීඩියෝ එක වගේ තවත් වටිනා වීඩියෝස් ඉදිරියේ නරඹන්න X-Vision YouTube channel එක subscribe කරලා තියාගන්න. රජයේ හෙද නිලධාරියෙකු වීමට ප්‍රධාන මාර්ග දෙකක් තියෙනවා. පළවෙනි මාර්ගය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවත්වාගෙන යන රජයේ හෙද පුහුණු පාසල් හරහා හෙද පුහුණුව ලබා ගැනීම. දෙවන මාර්ගය වෙන්නේ විශ්වවිද්‍යාල හෝ අනුමත අධ්‍යාපන ආයතන හරහා BSc නර්සිං උපාධියක් හෝ හෙද ඩිප්ලෝමාවක් ලබා ගැනීම. මුලින්ම අපි බලමු රජයේ හෙද පාසල් මාර්ගය ගැන. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දිවයින පුරා හෙද පුහුණු පාසල් 15ක් පමණ ක්‍රියාත්මක වෙනවා. කොළඹ, මහනුවර, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, යාපනය, බදුල්ල, රත්නපුර, අම්පාර ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක මෙම හෙද පාසල් පිහිටලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්ෂිකව හෝ අවශ්‍යතාවය අනුව ශිෂ්‍ය හෙද බඳවා ගැනීම සිදු කරනවා. 2026 වර්ෂයේදී හෙද ශිෂ්‍යයන් 3000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වන විට අයදුම්පත් කැඳවලා තියෙනවා. හෙද සේවයට බඳවා ගැනීම 100%ක්ම විවෘත පදනම් මත සිදු වෙන්නේ. මෙහිදී වාර්ෂිකව පවත්නා පුරප්පාඩු ප්‍රමාණයෙන් 75%ක ප්‍රමාණයක් අපොස උසස් පෙළ සුදුසුකම මත බඳවා ගන්නවා. ඉතිරි පුරප්පාඩු 125%ක ප්‍රමාණය බඳවා ගන්නේ BSc නර්සිං උපාධිය පදනම් කරගෙනයි. අපොස උසස් පෙළ විභාගයේදී විද්‍යා විෂය ධාරාවේ ජීව විද්‍යා, භෞතික විද්‍යා, ගණිතය හෝ කෘෂිකර්මය යන විෂයන් අතරින් විෂයන් 3ක් එක්වර සමත් වී තිබීම හෝ භෞතික විද්‍යාව විෂය ධාරාවට අයත් සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ උසස් ගණිතය යන විෂයන් අතරින් විෂයන් 3ක් එකවර සමත් වීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 6ක් සමත් වී තිබිය යුතුයි. එහිදී සිංහල හෝ දෙමළ භාෂාව, ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා අවම වශයෙන් C සාමාර්ථ 4ක් ලබා තිබිය යුතුයි. මීට අමතරව අනිකුත් සුදුසුකම් විදිහට ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම, අවිවාහක වීම, යහපත් චරිතයකින් යුතු වීම ආදිය සලකා බැලෙනවා. මෙහිදී ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශ්වයටම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි. BSc නර්සිං උපාධිය මත අයදුම් කරන අපේක්ෂකයින්ට අවිවාහක බව කියන කොන්දේසිය අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම සමස්ත බඳවා ගැනීම් සංඛ්‍යාවෙන් උපරිම 100%ක් තමයි පිරිමි අපේක්ෂකයින් සඳහා වෙන් කෙරෙන්නේ. මේ සුදුසුකම් තිබුණත් රෝහලක අතිශය කාර්යබහුල වටපිටාවක හෙද නිලධාරී තනතුරේ රාජකාරී ඉටු කරමින් රෝගීන්ට සේවය ලබා දෙන්න තරම් ශාරීරික යෝග්‍යතාවයක් තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම අපේක්ෂකයින් සඳහා අවම උස අඩි 4යි අඟල් 10ක්වත් තිබිය යුතුයි. දැන් අපි බලමු විශ්වවිද්‍යාල මාර්ගය ගැන. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල කිහිපයක් සහ ඇතැම් පෞද්ගලික විශ්වවිද්‍යාලවල BSc නර්සිං උපාධි පිරිනැමෙනවා. මේ උපාධි සාමාන්‍යයෙන් අවුරුදු 4ක කාලයක් පුරා පැවැත්වෙනවා. මෙහිදී සායනික පුහුණු, පරීක්ෂණ, නායකත්වය, සෞඛ්‍ය කළමනාකරණ සහ ප්‍රජා සෞඛ්‍ය වැනි අමතර ශේෂ්ත්‍රත් ආවරණය කෙරෙනවා. විශ්වවිද්‍යාල උපාධියක ඇති ප්‍රධාන වාසිය වෙන්නේ පශ්චාත් උපාධි අධ්‍යාපනය, පරීක්ෂණ සහ අධ්‍යාපන ශේෂ්ත්‍රවල ඉදිරියට යාම පහසු වීමයි. MSc නර්සිං, පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා, PhD සහ විශේෂඥ හෙද පුහුණු වැඩසටහන් දක්වා මෙහිදී මාර්ග විවෘත වෙනවා. BSc නර්සිං උපාධියක් තියෙන කෙනෙකුට රජයේ හෙද සේවයට එක් වෙද්දී මුලින්ම සාමාන්‍ය දැනුම හා බුද්ධි මට්ටම මැන බැලෙන තරඟකාරී විභාගයකට පෙනී සිටින්න සිද්ධ වෙනවා. එම විභාගයෙන් ඉහළම ලකුණු ලබාගත් අය අනෙකුත් සුදුසුකම් සපුරලා තියෙනවා නම් ඔවුන්ව ඍජුවම හෙද සේවයට කුසලතා පදනම මත බඳවා ගැනීම සිදු වෙනවා. මෙහිදීත් පිරිමි අයදුම්කරුවන් සඳහා වෙන් වෙන්නේ 105ක ප්‍රතිශතයක් පමණයි. අවසානයේදී A-level පදනම මත සහ උපාධි පදනම මත තෝරාගත් සියලුම අයදුම්කරුවන් හට සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙනී සිටින සිද්ධ වෙනවා. එහිදී ශාරීරික යෝග්‍යතාවය හා අනිකුත් සුදුසුකම් තහවුරු කර ගැනීමක් සිද්ධ වෙනවා. මෙහිදී ලකුණු ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. හෙද පුහුණුවේ කාලය අවුරුදු 3ක්.
මෙහිදී මුල් අදියරේදී හෙද විද්‍යාවේ මූලධර්ම ඇනටොමි, ෆිසියොලොජි, මයික්‍රොබයොලොජි, ෆාමකොලොජි, ෆිසියොලොජි සහ නියුට්‍රිෂන් වැනි විෂයන් ඉගෙන ගන්නවා. අවසාන අදියරවලදී රෝහල් වාට්ටු, ශල්‍යාගාර, ICU, මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකක සහ ප්‍රජා සෞඛ්‍ය ක්ෂේත්‍රවල ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. එමගින් සිසුන් න්‍යායාත්මක දැනුම සහ සැබෑ රෝහල් අත්දැකීම් එකවර ලබා ගන්නවා. රජයේ හෙද පුහුණුවෙන් පස්සේ ශ්‍රී ලංකා හෙද සේවයට ඇතුළත් වන නිලධාරීන් සාමාන්‍යයෙන් නර්සිං ඔෆිසර් ග්‍රේඩ් 3 ලෙස සේවය ආරම්භ කරනවා. ඉන්පසු සේවා කාලය, කාර්යක්ෂමතා විභාග සහ වෘත්තීය සංවර්ධන සුදුසුකම් මත ග්‍රේඩ් 2 සහ ග්‍රේඩ් 1 දක්වා උසස් වීම් ලබාගත හැකි. ග්‍රේඩ් 1 මට්ටමට පැමිණි පසු වාට්ටු භාර හෙද නිලධාරී හෙවත් වෝඩ් සිස්ටර් හෝ වෝඩ් බ්‍රදර් තනතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉන් ඉහළට නර්සිං සිස්ටර්, චීෆ් නර්සිං ඔෆිසර්, මේට්‍රන්, චීෆ් මේට්‍රන් සහ නර්සිං ඇඩ්මිනිස්ට්‍රේටර් වැනි කළමනාකරන තනතුරු දක්වා ඉදිරියට යා හැකි. මේ නිසා හෙද සේවය කියන්නේ එකම තනතුරක ජීවිත කාලය පුරා සිටින වෘත්තියක් නෙමෙයි. මෙහි පැහැදිලි වෘත්තීය ප්‍රගති මාර්ගයක් පවතිනවා. අපි කලින් සඳහන් කරපු මාර්ග දෙකට අමතරව තවත් වැදගත් විකල්පයක් වෙන්නේ TVEC සහ NVQ රාමු යටතේ පවත්වාගෙන යන හෙද වැඩසටහන්. උදාහරණයක් විදිහට NVQ Level 6 Higher National Diploma in Nursing වැඩසටහන් තියෙනවා. මේවා ප්‍රායෝගික කුසලතා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා මාර්ග විවර වන අවස්ථා විදිහට සලකන්න පුළුවන්. හෙද සේවයේ විශේෂීකරණ ක්ෂේත්‍ර ගැන කතා කරොත් ICU නර්සිං, ඉමර්ජන්සි නර්සිං, තියටර් නර්සිං, පීඩියාට්‍රික් නර්සිං, ඔන්කොලොජි නර්සිං, මෙන්ටල් හෙල්ත් නර්සිං, කමියුනිටි හෙල්ත් නර්සිං, පබ්ලික් හෙල්ත් නර්සිං ඔෆිසර් හෙවත් PHNO සහ කාඩියක් නර්සිං වගේ ක්ෂේත්‍ර රැසක් තිබෙනවා. හෙද නිලධාරියෙකුට රාත්‍රී මුර සේවා, හදිසි ප්‍රතිකාර අවස්ථා, ICU වැනි අධික පීඩනයක් ඇති පරිසර සහ රෝගීන්ගේ ජීවිත සම්බන්ධ වගකීම් බාර ගැනීමට සිදු වෙනවා. ඒ නිසා මේ වෘත්තිය සඳහා දැනුමට අමතරව මානසික ශක්තිය, ඉවසීම සහ මානුෂීය ගුණාංගත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකේ ආරම්භයේදී කිව්වා වගේ බොහෝ දෙනෙක් කතා නොකරන හෙද වෘත්තියේ දීර්ඝ කාලීන සාර්ථකත්වයට අවශ්‍යම වැදගත් සාධකයක් වෙන්නේ ඔබේ මානුෂීය ගුණාංග. රෝහලකට පැමිණෙන පුද්ගලයෙකු සාමාන්‍යයෙන් එන්නේ තම ජීවිතයේ අසීරිතම අවස්ථාවකයි. ශාරීරිකව වගේම මානසිකවත් බිඳ වැටිලා අසරණ වෙන අවස්ථාවක් තමා රෝගාතුර වීම කියන්නේ. ඒ වගේ මොහොතක රෝගීන්ට අවශ්‍ය වෙන්නේ ප්‍රතිකාර පමණක්ම නෙමෙයි. කාරුණික වචනයක්, කාරුණික සිනහවක් සහ තමන් ගැන සැලකිල්ලක් දක්වන කෙනෙකුගේ මානුෂීය ගුණාංග. ඒ නිසා හෙද නිලධාරියෙකු ලෙස ඔබ තුළ සහකම්පනය, ඉවසීම, කරුණාව, වගකීම් සහගත බව වගේම යහපත් sannivedana කුසලතාත් සෑම රෝගියෙකුටම ගෞරවයෙන් සැලකීමේ හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ හෙද වෘත්තිය තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීම සමගම මේ මානුෂීය ගුණාංගත් ඔබ තුළ වර්ධනය කරගන්න.